කොවිඩ් එන්නේ නැහැ. කොවිඩ් වගේ සීන් එකක් එනවනේ. ආයි නිකන් අර වැඩ කරන මානසිකත්වෙන් නැති වෙලා ඔහොම කාලයක් එනවනේ. අන්න එහෙම කාලා තමයි ගේම ගහන්න හොඳම කාලා. හරිද? පාස්කු කාලේ ආවා. අර බෝම්බේ කාලේ ආවා. කොවිඩ් කාලේ ආවා. අරගලේ කාලේ ආවා. ඔය හැම අවුරුද්දකම ඔය සීන් ටික හැමදාම තිබ්බා. ඒක ළමයින්ට තියෙන බැරිකම නෙමෙයි. බෑ කියලා හිතන් ඉදීම. කියන්නේ මාර ලොකු බාධකයක් Tamange ඔළුව ඇතුලේම හදාගෙන ඉන්නා. මේක නම් හිතෙන එකක් නෑ. මේ වගේ ගණන් නම් මට හදන්න බෑ. මේක අමාරුයි. මං වගේ මිනිස්සෙක්ට මේවා කරන්න බැරි වෙයි කියලා හිතනවා. ගොඩක් ළමයි ඊළඟ තව දෙයක් තමයි දැන් ඔය ඉස්සරහට මේ එක තෙල් ප්‍රශ්න ඇවිල්ලා බොහෝ විට දැන් මේ යුද්ධ නවතින්නේ නැති වුණොත් තෙල් ප්‍රශ්න වැඩි වෙලා නිකන් අර ආයතරණ අර කොවිඩ් වගේ සීන් එකක් එනවනේ. කොවිඩ් එන්නේ නැහැ. කොවිඩ් වගේ සීන් එකක් එනවනේ. ආයි නිකන් අර වැඩ කරන මානසිකත්වෙන් නැති වෙලා ඔහොම කාලයක් එනවනේ. අන්න එහෙම කාලා තමයි ගේම ගහන්න හොඳම කාලා. හරිද? ඒ කාලා තමයි දැන් මම කලින් ඔයාලට කිව්වා 2026 කියන්නේ බොහෝම තරඟකාරී අවුරුද්දක් වෙයි කියලා. 2026 කියන්නේ විභාගේ විදියට හැමෝම මහන්සිලා වැඩ කරනවා හැමෝම වැඩ කරන අවුරුද්දක් වෙයි කියලා. දැන් ඔන්න ආයිසරයක් ඔය යුද්ධ ඇවිල්ලා අර මෙහෙම පන්ති එහෙම නිවාඩු දෙන්න වෙලා කෙනෙක් ෆිසිකල් ක්ලාසස් පවත්වන්න විදිහක් නැති කරලා ලයිට් කපලා අරවා මේවා වෙන්න ගත්තාම 100ට 80ක් 90ක්ම ඔන්න ට්‍රැක් පයින්නවා. Taman අන්නේ සෙට් එකේ ඉන්නේ නැතුව බොහොම බුද්ධිමත්ව කටයුතු කරොත් සුපිරිම ගේමක් ගැහුවා. එතකොට අර බහුතර මේකේ කොහොමුණත් අන්තිමට වැදගත් වෙන රෑන්ක් එකනේ. මොනවා කිව්වත් කවුරු මොනවා කිව්වත් අකුරු අරවා මේවා කිව්වත් මොනවා වුණත් ඉසෙඩ් එක හදන්නේ ඉසෙඩ් එක හදද්දී අනිත් මිනිස්සු ලියපු විදිය බලපාන. ඒතර අනිත් මිනිස්සු හොඳට ලියන්නේ නැති වෙලාවක ඔයා හොඳට ලිව්වොත් ඔයා ගොඩම තමයි. ඒ හින්දා දැන් එහෙම වෙන එක හොඳ නෑ. ඉතින් සමස්තයක් විතර ලංකාවේ ළමයි වැඩ කරන්නේ නැති වෙලා රිසල්ට්ස් අඩු වෙන එක හොඳ නෑ. නමුත් ඉතින් වෙන්නේ ඕකනේ අන්තිමට ඔහොම කාලයක් ආපුවාම. පාස්කු කාලේ ආවා, අර බෝම්බේ කාලේ ආවා, කොවිඩ් කාලේ ආවා, අරගලේ කාලේ ආවා. ඔය හැම අවුරුද්දකම ඔය සීන් ටික හැමදාම තිබ්බා. ඉතින් මේකත් ඒ වගේම සිද්ධියක් වෙයි. යුද්ධ දිගටම තිබ්බොත්. තිබිලා කරන්ට් කපලා තෙල් නැති වෙලා වැඩේ වාත වෙලා ගියොත් කට්ටියගේ මෙන්ටලිටි වෙන පැත්තකට යනවා. අර විභාග මානසිකත්ව නැති වෙනවා. එහෙම වෙන වෙලාවක ඔයා ගේමක් ගැහුවොත් ඊසි හොඳ රිසල්ට් එකකට යන්න පුළුවන් තියෙන කාලේ හරියට කළමනාකරණය කරලා. දැන් මේ කතන්දර ටික හැමදාම පාඩමක අන්තිමට කියන්නේ මේක අහන්න ඩිසර්ව් මිනිස්සු අහන්න එපයි. නිකම් ප්‍රෝඩර් අරයටයි මෙයටයි කියලා වැඩක් නැහැ. දැන් මේක අහන්න වටිනේ උන් ටික තමයි ෆිසිකල් සහ ඔන්ලයින් මේක අහගෙන ඉන්නේ දැන් මේ වෙලාවේ. මේ කියන එක. ඒ හින්දා කියන්න තියෙන්නේ බුද්ධිමත්ව කටයුතු කරන්න දැන්. වැඩි දඟලන්න දෙයක් නැහැ. මේන් එක්සෑම් එක සිකුරාදා තියෙනවා. හෙට අඟහරුවාදා ප්‍රැක්ටිකල්ස් ටික තියෙනවා. හෙට දක්වා උගන්වන ද්‍රවස්ථිතියෙන් එනවා. ඒතර හෙටත් කුරුණෑගල නුවර ළමයි ද්‍රවස්ථිතිය අනිවාර්යෙන් මිස් කරගන්න එපා. එතකොට දරා විද්‍යුතියත් මේ දක්වාම එනවා. හරිද? මේ වෙනකන් සියලු වැඩ ටික පොඩි ප්ලෑන් එකක් හදාගෙන කරන්න. ඒ කියන්නේ එක්ක රිවිෂන් එකේ දීපු ෆෝමුලා රීකෝල් පේපර්ස් ටික, තියරි එකේ දීපු රීකෝල් පේපර්ස් ටික, ෆෝමුලා ස්ටික් පේපර්ස් ටික. ඒවත් එක පොඩි සැලැස්මක් දල වශයෙන් හදාගෙන ඒ සැලැස්මේ හැටියට මෙන්න මේ වෙන වෙනම කොටස් ප්‍රගුණ කරන්න විවරණ පොත් ටික අරගෙන පොඩ ඔක්කොම දැන් ලොකු මාතෘකා ගණන් නැහැ නේ රිවිෂන් ළමයින්ට එම් බලන්න. ඒ ටික ටික දවසකට පැය 3-4 ගානේ වෙන් කර කරගෙන යන්න. පාඩම් බැලුවට බෑ පේපර්ස් ටික පොඩ්ඩක් කරන් පේපර්ස් උයි මාකිනුයි බලන්න. පේපර්ස් මාකින් අපේ කරපු පේපර්ස් සහ කරපු පේපර්ස් වල මාකින් කරපු ගණන් එකක්වත් එන්නේ නැහැ. මොකද කරපු පේපර්ස් මාකින් පොඩ්ඩක් බලන්න. බලලා සාමාන්‍යයෙන් ඔයා දැන් ඉන්න ලකුණු ගන්නට වඩා 100ට 20ක 30ක හරි වර්ධනයක් ගත්තොත් දැන් ලකුණු 20ක් ගන්න මිනිස්සයා තව 20ක් ගත්තොත් 40 කරගත්තොත් 100ට 100ක වර්ධනයක්නේ. හරි අපි හිතමු ඔයා ඉන්න ලකුණු ගානේ 100ට 50ක් 60ක් වර්ධනය කරගන්න පුළුවන් නම් මේ හෙට ඉඳන් වැඩ කරලා ඔයාට අනිවාර්යෙන් ඒකත් දාන්න පුළුවන්. හරි. ඔයා මෙච්චර කාලයක් ඔයාට ආපු ලකුණු ගාන වගේ 100ට 60ක 70ක වර්ධනයක් ඔයාට හදාගන්න පුළුවන් නම් පේපර් එක ඇතුළේදී මේන් එක්සෑම් එකේ මේ ටිකේ පාඩම් කරලා අනිවාර්යෙන් ඔයාට ඒකත් දාන්න පුළුවන්. තමන් ගැන විශ්වාසය හදන්න හොඳ chance එකක් මේන් එක්සෑම් එක. ඒ හින්දා මේ ටිකේ වැඩි ඔය නිදියනේවා බඩගිනි අරවා මේවයි යුද්ධ කේසුයි ඔක්කොම ටික නැතුව ඒ ටික අයින් කරලා දාලා මහන්සියලා වැඩ කරන්න. මහන්සියලා පාඩම් කරන්න. තමන් ෂුවර් නම් ආයි කරන්න බැරි දෙයක් නැහැ. අර තමන්ව අවිශ්වාස කරන මට්ටමට එන්න එපා. ගොඩාක් වෙලාවට සමාජයෙන් එන්නේ තමන්ට තමන් අවිශ්වාස කරන ප්‍රෙෂර් එකක් තමයි හැම වෙලාවෙම හැදෙන්නේ. කවුරුවත් අපිට පුළුවන් කියලා කියන්නේ නැහැ. හැමෝම කියන්න බැරි වෙයි කියලා. අපිට බෑ වගේ එකක් තමයි හැම වෙලාවෙම හැදෙන්නේ. ඒ හින්දා තමන්ව විශ්වාස කරලා ගේමක් ගහන්න. ඒක හරි වැදගත්
මේ ටිකේ ඔහොම යන්න අඟහරුවාදා තියෙනවා ප්‍රැක්ටිකල් ඩේ එක. මේ මේන් එක්සෑම් එක සම්බන්ධව මෙන්න මෙහෙම එකක්. දැන් ඔය මේ සමහර ළමයි ඉන්නවනේ රිසල්ට්ස් ආවට පස්සේ දැන් මේ වෙනකම් පන්ති ඇවිල්ලා නැහැ. රිසල්ට්ස් ආවට පස්සේ පන්තියෙන්ද බලාගෙන ඉන්නවා මේ මොකද සමහරට කලින් ෂයිගේ රිසල්ට් එක සමහර ටිකක් හොඳයි කියලා හිතන් හිටපු හින්දා හරි මොකක් හරි හේතුවකට. ඒතර එහෙම ළමයි ගොඩක් කතා කරලා ඇහුවා මේන් එක්සෑම් එක ලියන්න දෙන්න බැයිද කියලා. එහෙනම් තාම පන්ති ඇවිල්ලා නැහැ. දැන් සමහරට අප්‍රේල් වලින් නම් තමයි එන්න ඉන්නේ රිසල්ට් ආවට පස්සේ. ඒතර එහෙම සෑහෙන්න කෝල් ගානක් එහෙම ආව හොට්ලයින් එකට මේන් එක්සෑම් එක ලියන්න දෙන්න වේද කියලා. ඉතින් ඒ නිසා දැනට අපි දාලා තිබ්බේ අපේ මොනවා හරි කාඩ් එකක් තියෙනවා නම් ලියන්න පුළුවන් වෙන්නනේ. ඒතර දැන් අප්‍රේල් ඉඳන් එන්න ඉන්න ළමයාට කාඩ් එකක් නැහැ නේද දැනට. ඒ හින්දා ඒගොල්ලන්ටත් ඒක අන්ලොක් කරන්න බලාපොරොත්තු වෙනවා හෙට ඉඳන් රෙජිස්ට්‍රේෂන් එක. එතකොට එහෙම යාළුවෝ ඇහුවනම් ඒක කියන්න අපිත් හොට්ලයින් අහපු කට්ටියට අපි කියනවා. කියලා තියෙන්නේ එහෙම කරන්න පුළුවන් කියලා හෙට ඉඳන්. එතකොට තරංගකාරී වෙනවා එක්සෑම් එක. අනිත් තරගෙන් වැඩක් නැහැ. වටේ පිටේ මිනිස්සු කරන දේෙන් වැඩක් නැහැ. ඔයා ඉන්න ලකුණු ගානේ 100ට 60ක 70ක වර්ධන ගන්න බලන්න අඩු ලකුණු කට්ටිය. හොඳටම ලකුණු තියෙන ළමයට එහෙම කරන්න බෑ. දැන් දැන්ට 70ක් විතර තියෙනවා නම් ඉතින් තව 160ක් 70ක් වර්ධනය කරන්න බෑනේ. ඒතර ඒගොල්ලෝ බලන්න ඕනේ රෑන්ක් ලිස්ට් එකට එන එක. টොප් රෑන්ක්ස් වලට එන එක තමයි ඒගොල්ලෝ try කරන්න ඕනේ. හරිද? මොනවා කරත් දැන් ඉස්සරහට ගොඩක් වෙලාවට එන්නේ අමාරු කාලයක්. අනිවාර්යයෙන්ම තෙල් ගණන් ගියා කියන්නේ සියලු දේවල් ගණන් යනවා. සියලු දේවල් ගණන් යනවා. හරිද? පන්ති ගාස්තු වැඩි කරන්න බෑ වෙන්න එපා. අපි මන් දන්නේ නැහැ. වැඩි කරයිද දන්නේ අනිත් ගුරු මම වැඩි කරන්නේ නැහැ. අනිත් ගුරුවරුත් වැඩි කරන එක නැහැ බොහෝ විට මන් දන්නේ නැහැ ඒක. ඒත් ඔයාට වටේ පිටේ තියෙන සියලු දේවල් ගණන් යනවා. ඒ කියන්නේ හිතන්නකෝ හැම දෙයකම වගේ වියදම් වැඩි වෙනවා. ඒතර ආර්ථිකයේ වශයෙන් ප්‍රශ්නයක් එනවා. ඊට සාමාන්‍යයෙන් ඔහොම කාලයක් එද්දි සාමාන්‍ය සෝෂල් ප්‍රෙෂර් එක වැඩි. ගෙදර වුණත් ටිකක් ප්‍රශ්න වැඩි. ඒතර ඉස්සරහට එන්නේ ප්‍රශ්න වැඩි කාලයක්. ලයිට් කැපෙනවා. සමහර විට යුද්ධේ නැවතුත් නැත්තම් ලයිට් කැපෙනවා, ප්‍රවාහනේ අඩාල වෙනවා, වැඩේ පොඩ්ඩක් අල වෙලා යනවා. අන්න ඒ අල වෙන එකට දැන් ලෑස්ති වෙන්න ඒකේ ප්‍රයෝජනෙ ගන්න. ඕනේ අමාරු සිටුේෂන් එකක් ඇතුළේ chance එකක් තියෙනවා. අන්නේ chance එක ගන්න ඔක ඇතුළේ තියෙනවා. එහෙම කාලයක් ආවොත් යුද්ධ නැවතුත් නැත්තම් හරි chance එක ගන්න. එතකොට තමන්ව විශ්වාස කරලා වැඩ කරන්න ටාගට් එකක් තියාගන්න 160ක් 70ක් වැඩි කරගන්නවා කියලා තමන්ගේ ලකුණු වලින් මේන් එක්සෑම් එකේදී ඊට පස්සේ පාඩම් කරලා ඇවිල්ලා පාඩම් කරාට බෑ ප්‍රශ්න කරලා ඇවිල්ලා ලියන්න බහුතරයක් ළමයින්ට තියෙන බැරිකම නෙමෙයි බෑ කියලා හිතන් ඉදීම. يعني මාර ලොකු බාධකයක් තමන්ගේ ඔළුව ඇතුළේම හදාගෙන ඉන්නවා. මේක නම් හිතෙන එකක් නෑ මේ වගේ ගණන් නම් මට හදන්න බෑ මේක අමාරුයි. මං වගේ මිනිස්සෙක්ට මේවා කරන්න බැරි වෙයි කියලා හිතනවා. ගොඩක් ළමයි කොල්ලේ අඩුම ගානේ මොකක් හරි ගානක් දුන්නාම රූපේ අඳින්න පටන් ගන්නවත් නැහැ. නිකන් ඔය කල්පනා කරගෙන ඉන්නවා ඉතින් මට ඕක හිතෙන එකක් නැහැ. හරියන්නේ නැහැ මේක හිතෙන්නේ නැහැ. එහෙම නෙමෙයි. try එකක් දෙන්න රූපයක් අඳින්න බලන්න මේවා එක එක ඒවා මාක් කරලා බලන්න. එහෙම try එකක් දෙන්න ගණන් කොට. මේ next time එකේ superior result එකක් දාමු.